ආයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නෝලොජි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ Facebook monetization පිළිබඳ තුන්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් කියනවා ඔයාලා follow to follow කරාම ඔයාලට monetization හම්බ වෙනවද හම්බෙන්නේ නැද්ද? follow to follow කරන් පස්සේ මොකද්ද වෙන හානිය? group වලින් followers ලා හදාගත්තන් පස්සේ ඔයාලට මොකද්ද වෙන හානිය කියලා සියලු විස්තර මේකෙන් කතා කරනවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ වීඩියෝ කිසිම තැනක් ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් ඔයාලට සමහර තැන් නොතේරෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉස්සෙල්ලාම ඉල්ලා සිටිනවා. හරි අපි වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ඔයාලා Facebook එකේ දැන් Facebook එකට මුදල් උපයන්න පුළුවන් තත්ත්වයේ ලංකාවට ඔෆිෂියල් හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ Facebook එකේ මුදල් උපයන්න පුළුවන් තත්ත්වයට දැන් මේ ශ්‍රී ලංකාව ඇත්තෙනවා. ඒ කියන්නේ අදාන පෝස්ට් එකකින් වීඩියෝ එකකින් රීල්ස් එකකින් වගේ ඔයාට ස්ටෝරි එකකින් වගේ ඔයාට Facebook එකේ මුදල් උපයන්න පුළුවන්. follow to follow කරනවා කියන්නේ මම follow කරයි කියලා ඔයා මාව follow කරනවා. එතකොට වෙන්නේ ඔයා මාව follow කරන්නේ මගේ ඒ කියන්නේ වීඩියෝ එකකින්වත් ඔයාට ඔයාගේ vibe එකට ගැලපෙනවා කියලාවත් හිතලා නෙමෙයි. ඔයා follow කරන්නේ මම ඔයා follow කරයි කියන බලාපොරොත්තුවෙන්. එතකොට කවදාවත් මම දාන post එකකට ඔයාට suggest වුණත් ඔයාගේ world එකේ ගියත් ඔයා මට like එකක් comment එකක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔයා මාව follow කරේ මේ ඔයා කැමැත්තෙන් නෙමෙයි. ඔයා මේ follow කරයි කියලා බලාපොරොත්තුෙන් තමයි මාව follow කරේ. එතකොට ඔයාට මතක නැහැ මෙයා මම follow කරේ මෙහෙම කියලා ඔයාට මතක නැහැ ටික දවසක් ගියන් පස්සේ. අනිත් එක තමා follow to follow කරන් පස්සේ Tamanටම කියලා audience එකක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ Taman දාන post එකකට like comment කරන Tamanගෙම කියලා audience එකක් හැදෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ Taman දාන post එකක් ජීවිතේට like comment නැතුව viral වෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. එතකොට Taman දාන post එකකට ජීවිතේට like comment වැටෙනවා අඩුයි. වැටුණත් කීප දෙනෙක්ගෙන් තමයි වැටෙන්නේ. ඒ follow to follow කරපු කට්ටියකින් සමහර විට වැටෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. එකක් දෙයක්වත්. ඒ follow to follow කරන එකේ අනිත් අවාසිය. අනිත් එක තමයි Facebook එකට check වෙනවා. follow to follow කරනවා Facebook එකට check කරනවා කොහොමද check වෙන්නේ කියලා කට්ටිය අහනවා. Facebook එකට check කරනවා කියන්නේ ඔයා දැන් ෆොටෝ එකක් දානවා. ඔයාගේ follow base එක ඉන්නවා 10000ක්. ඒත් ඔයාට like වැටෙන්නේ 100ක් විතර. දැන් එයාලා ඒතර බලනවා මේ ෆොටෝ එකට like 100ක් විතර වැටෙන්නේ follow base එක මෙච්චර ලොකු follow base එකක් ඉඳලත් like 100ක් විතර වැටෙනවා කියන්නේ මෙයාලා active followers නෙමෙයි කියලා එයාලට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද මෙච්චර 10000ක විතර follow base එකක් ඉද්දින් like comment ගාන මෙච්චර අඩු වෙන්නේ මොකද කියලා එයාලා හොයනවා. ඊවන් පස්සේ එයාලට හොයා ගන්න පුළුවන් මෙයා මේ මුදල් ගෙවලා හරි නැත්තම් මෙයා මේ active නොවන followers ලා තමයි ඔයාගේ page එකට එකතු කරගෙන තියෙන්නේ කියලා. එතකොට අනිත් එක තමයි monetization හම්බ වෙනකොට ඔයාලට පොඩි එතන මේ බලපෑමක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි Facebook එකේ මේ monetization on වෙන්න followers ලා 10000 2026 අනුව 10000 මේ තියනවා කඩින් පාස් කරන්න ඕනේ මේ හම්බෙන්න ඕන. ඒත් මේ ඇක්ටිව් නොවන followers ලා 10000ක් හදාගත්තා කියලා ඇත්තටම වැඩක් නැහැ. followers ලා ඕන වෙන්නේ අපිට post එකක් ඉක්මනට viral කරගන්න. එතකොට ඒකේ ඇක්ටිව් followers ලා තමයි ඕනේ. මොකද ඇක්ටිව් අය තමයි ඒ post එකට හරි වීඩියෝ එකට like comment කරන්නේ. ඒ හින්දා මම නම් කියන්නේ මේ follow to follow කරන්න එපා. මොකද follow to follow කරන් පස්සේ අපේ follow base එක වැඩි වුණා කියලා අපේ post එක like comment වත් අපේ මේ post එකක් viral වත් කවදාවත් වෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් තේරෙන්නේ නැති කියලා. තාමත් ඔයාලා follow to follow කරන එක දැම්ම නතර කරන්න. මොකද ඒක කිසි වැඩක් නැති දෙයක් කියලා ඔයාලට ටික දවසක් යද්දී තේරෙනවා. අනිත් එක තමයි මේ මගේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක මේක. මම ඔයාලගේ Facebook monetization ගැන තියෙන සියලුම ප්‍රශ්න මේ YouTube channel එකේ වීඩියෝ මගින් ඔයාලට යොමු කරනවා. ඔයාලට මේ වීඩියෝ ඒ කියන්නේ ඔයාලගේ Facebook monetization ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මම subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න යන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් Facebook ගැන කියන්නේ check කරගන්න වගේ ඕන නම් මම group එකක් හදලා තියෙනවා. ඒකේ දැන් 150කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ group එකට join වෙන්න කැමති අය ඉන්නවා නම් මේකට comment එකක් දාන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක යටින් comment එකක් දාන්න යන්න. සියලු දෙනාටම සුබ දවසක්.